ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා channel එකට. අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් යාළුවෝ කට්ටියක් නිවාඩුවක් ගත කරන්න ගෙදරක් රෙන්ට් එකට ගන්නවත් එක්කම මේ ගෙදර තිබෙන යාළුවෝ කට්ටියට ශාපයට ලක් වෙලා තියෙන ටැරොට් රීඩින් කුට්ටමක් හම්බ වෙනවා. යාළුවෝ කට්ටිය මේ ටැරොට් රීඩින් කුට්ටමෙන් කේන්දර කියවන නිසාම ටැරොට් රීඩින් වල විදිහටම යක්ෂාත්ම ඇවිත් යාළුවොන්ව මරන්න ගන්න. ඉතින් මේ යක්ෂාත්ම වලින් යාළුවන්ට බේරෙන්න පුළුවන් වෙයිද දැනගන්න කතාව සනගන්න බලන්න ආරාධනා කරනවා. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කැම්පස් එකක යාළුවෝ සෙට් එකක් එලිස් කියන යාළුවගේ උපන්දිනේ සමරන ගමන් ඉන්න විදිය. යාළුවෝ කට්ටිය ගිනි මේලේ වටේ ඉඳන් විහිළු කතා කියන ගමන් hina වෙන්න ගන්න. එතනදී යාළුවෝ මේ සෙට් එකෙන් මුලින්ම කසාද බඳින දෙන්නාගෙන කතා කරන්න ගන්න. යාළුවෝ හේලි ග්‍රාන්ට් දෙන්න මුලින්ම කසාද බඳින්නේ කියනවා. මේ වෙලාවේ බියර් ඉවරයි කියන ග්‍රාන්ට් බියර් ගේන රෙන්ට් එකට ගත්ත ගෙදර පැත්තට යන්න ගන්න. මේ නිසා ග්‍රාන්ට් එක පැස්ටන් යන ගමන් දෙන්න අතර මොකක් හරි දෙයක් සිද්ධ වුණා දහන්. මේ වෙනස තේරෙන යාළුවෝ හේලිගෙන් ඇහුවම හේලි දෙන්න බ්‍රේක් අප් වුණා කියන. ග්‍රාන්ට් තමන්ට තමන් ගරමුණු වෙනුවෙන් කැප වෙන්න වෙලාවක් තියාගන්න ඕන කියන. ඒත් හේලි තමන්ට ඕනි ආදරේ විතරයි කියන. මේකෙන් පේන්නේ දෙන්නා වැරදි වැටීමක ඉන්නවා කියලා. ග්‍රාන්ට් බියර් තියනවාද බැලුවම බියර් ඉවර වෙලා බව දකිනවා. මේ නිසා ග්‍රාන්ට් යාළුවෝ කට්ටියට කතා කරලා බියර් ඉවර බව කියනවා. එතනදී ආයෙත් බියර් ගේන එක කරන්න බැරි වෙයි කියලා කතා කරන්න ගන්න නිසාම යාළුවෝ රෙන්ට් එකට ගත්ත මේ ගෙදර බියර් ඇති කියලා හොයන්න ගන්න. යාළුවෝ කට්ටිය ගෙදර හැමතැනම බැලුවත් බියර් හොයාගන්න බැරි වෙනවා. එතනදී ලූකස් ඇතුල් වෙන්න තහනම් කියලා ගහලා තියෙන දොරක් දකිනවා. ලූකස් දොර කඩලා මේ කාමරේට ඇතුල් වෙන නිසාම අනිත් යාළුවෝත් මේ කාමරේට යනවා. යාළුවෝ කට්ටිය මේ කාමරේ පරණ බඩු වගේ තියෙනවා දකින්න නිසා පරීක්ෂා කරන්න ගන්න. එතනදී පැස්ටන්ට මුද්‍රාවක් තියෙන ලී පෙට්ටියක් හම්බ වෙනවා. පැස්ටන් ලී පෙට්ටිය අරලා බලද්දී ටැරොට් කාඩ් කූට්ටමක් තියෙනවා දකින්න. මේ නිසා පැස්ටන් යාළුවෝ කට්ටියට කතා කරලා කාඩ් සෙල්ලමක් කරමු කියනවා. පැස්ටන් ළඟට ඇවිත් කාඩ් කූට්ටම දකින හේලි පැස්ටන් ළඟ තියෙන කාඩ් කූට්ටම ටැරොට් කාඩ් කූට්ටමක් කියනවා. එතනදී හේලි ටැරොට් කාඩ් කියවන්න දන්නවා කියලා යාළුවෝ දැනගන්න නිසාම යාළුවෝ ටැරොට් කාඩ් වලින් කේන්ද්‍ර බලන එක ගැන කතා කරන්න ගන්න. කාඩ් කූට්ටම පරීක්ෂා කරලා බලන හේලි කාඩ් කූට්ටම ගොඩක් පරණ වගේම අතෙන්ම හදපු කාඩ් කූට්ටමක් කියන. එතනදී යාළුවෝ හේලිට ටැරොට් වලින් යාළුවන්ගේ කේන්ද්‍ර බලන යෝජනා කරත් හේලි ඒ වැඩේට කැමති නැති වෙනවා. මේ නිසා එලිස්ගේ උපන්දින නිසා එලිස් වෙනුවෙන් කේන්ද්‍ර බලන් හේලිව කැමති කරගන්න. ඊළඟට යාළුවෝ ගෙදර ලයිට් ඔෆ් කරලා එක තැනකට එකතු වෙනවා. හේලි කේන්ද්‍ර කියවන්න කාඩ් කුට්ටම තියෙන පෙට්ටිය අරනවත් එක්කම ලොකු හුලඟක් එන නිසාම කාඩ් කුට්ටම වහන හේලි අනුන්ගේ කාඩ් කුට්ටමක් පාවිච්චි කරන එක නීති කඩකිරීමක් කියලා කාඩ් කුට්ටම පැත්තකින් තියන. එතනදී අද උපන්දිනේ ටැරොට් කියවලම සමරුම කියන එලිස් හේලි ඉස්සරහින් වාඩි වෙනවා. මේ නිසා කාඩ් කුට්ටම එළියට ගන්න හේලි කාඩ් 12ක් වටේට තියලා 13 වෙනි කාඩ් එක මැදින් තියනවා. ඊළඟට හේලි එලිස්ගේ කේන්දරේ කියවන්න ගන්න. එලිස්ගේ ලග්නේ තුලා කියන හේලි එලිස්ගේ කුතුහලෙ නිසා එලිස් නොදන්න තැන් වලට අරගෙන යනවා කියන. එලිස් සාර්ථකත්වයක් නගිනවා කියන හේලි 13 වෙනි කාඩ් එක බලලා අනුතරංගීම පෙන්නනවා කියන. ඊළඟට මැඩ්ලයින් ඇවිත් වාඩි වෙනවා. මැඩ්ලයින් හේලිගේ කතාව වීඩියෝ කරන්න ගන්න. මැඩ්ලයින්ගේ ලග්නේ මීන කියන හේලි මැඩ්ලයින් ත්‍යාගශීලී සංවේදී නිර්මාණශීලී කෙනෙක් කියනවා. මැඩ්ලයින්ට 13 වෙනි කාඩ් එකෙන් එල්ලුණු මිනිහෙක් පෙන්වන නිසාම හේලි මේ කාලේ මැඩ්ලයින්ට අමාරු කාලයක් කියනවා. තාක්ෂණ අසාර්ථකයෙන් වෙන්නත් පුළුවන් වගේම අනුතරක් ආවම පැනලා යන උත්සාහ කරනවා කියන හේලි ඒ දේ පාලනය කරගත්තොත් මැඩ්ලයින්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් කියන. ඊළඟට පේජ් ඇවිත් වාඩි වෙනවා. කන්‍යා ලග්න හිමියෙක් කියන හේලි පේජ් ඉක්මනින් හිතන කෙනෙක් වගේම යාළුවෝ වෙන්නේ නෝන දෙයක් කරන කෙනෙක් කියන. මේ අතරේ වොෂ්රූම් ගිහින් එන ගමන් ඉන්න පැස්ටන් දොර ඇරලා තියනවා දකින්න නිසාම දොර වහන්න දොර ළඟට ගියාම එළිය 아무තු ඡායාවක් තියනවා දකින්න. ඒත් එක්කම සෙන්සර් ලයිට් එක ඔන් වෙනවත් එක්කම පැස්ටන් ගැස්සිලා ගියත් කුණුබක් කියක් තියනවා දකින්න නිසාම දොර වහලා ඉතින් යනවා. කන්‍යා ලග්න හිමියෙක් විදියට පේජ්ට තර්කය හොයලා බලන්න කියන හේලි පේජ්ට දෙපැත්තකට අදිනා වගේ හැඟීමක් දැනෙන්න පුළුවන් කිය. ඊළඟට පැස්ටන් ඇවිත් වාඩි වෙනවා. පැස්ටන්ගේ ලග්නේ වුෂම්බ කියන හේලි විශ්වාසවන්ත ශක්තිමත් යාළුවෙක් කියන. මැද කාඩ් එකෙන් විකටයෙක්ව ලැබිලා තියෙනවා දකින්න පැස්ටන් කාඩ් එකේ නිරූපණය වෙන දේ ගැන අහන. හේලියගේ නිරූපණය වෙන්නේ ආවේගයෙන් වැඩ කරන්න එපා කියන අනුතරංගීම කියන. භෞතික අවකාශයක හිර වෙන්න පුළුවන් කියන හේලි එක දොරක් වැහිදී තව දොරක් කරන්න පුළුවන් කියලා මතක තියාගන්න කියන. ඊළඟට ලූකස්ගේ කේන්දරය බලන්න ගන්න. ලූකස් නීති කඩ කරන්නෙක් වගේම ප්‍රායෝගික කෙනෙක් කියන හේලි මැද කාඩ් එක බලලා ලූකස්ගේ මූල්‍ය තත්ත්වය වෙනසක් වෙන්න පුළුවන් කියන. ඊළඟට අනුතරංගීමක් විදිහට යන්නේ කොහෙද කියලා බලාගන්න කියන හේලි කාඩ් එකේ ඉන්න හර්මිට් වැරදි ගමනාන්තයකට අරන් යන්න පුළුවන් කියන. අවසානයේට හේලි කාඩ් කුට්ටම තියන්න යනවත් එක්කම ග්‍රාන්ට් ඇවිත් වාඩි වෙනවා. ග්‍රාන්ට් සිංහලග්න හිමියෙක් කියන හේලි ග්‍රාන්ට් ත්‍යාගශීලී පක්ෂපාතී ස්වභාවික නායකයෙක් කියන. එතනදී ග්‍රාන්ට් කාඩ් පෙන්නලා හේලි හිතේ තියෙන දේවල් Tamanට කියනවා කියන්න ගන්න. Taman කාඩ් කුට්ටම අනුව කේන්දරය කියන්නේ කියන හේලි සිංහලග්න හිමිය උඩුඟයි කියලා ඒ නිසාම විනාශය ඇති වෙන්න පුළුවන් කියන. 7 වෙනි කාඩ් එක බලන හේලි ඒකෙන් සබතා පාලනය කරන බව පෙන්නනවා කියන නිසාම ග්‍රාන්ට් එතෙන් නැගිටලා යන්න හදන. මැද කාඩ් එක බලන හේලි මැද කාඩ් එකෙන් යක්ෂයා පෙන්නන්නේ කියන. ඒකෙන් අඳුරු පාරක යන ගමන් ඉන්නේ කියන හේලි මේ මාසේ කැපකිරීමක් නැත්නම් වැදගත් කෙනෙක් අහිමි වෙන්න පුළුවන් කියන. මේ කතාව අහන ග්‍රාන්ට් එතෙන් යන නිසාම ලූකස් ග්‍රාන්ට් ගැන බලන්න යනවා. ඊළඟට හේලි Tamanගේ කේන්දරේ කියවන්න ගන්න. හේලි කියන්නේ Tamanගේ මරණය ආදරය වෙනවා කියලා.
ඊළඟ දවසේ යාළුවෝ කට්ටිය වාහන දෙකෙන් ආයෙත් කැම්පස් එකට යන්න පිටත් වෙනවා. පැස්ටන් වාහනේ යන ගමන් සීරියල් කිලර් පොඩ්කාස්ට් එකක් දාගෙන අහගෙන යනවා. යාළුවෝ කට්ටිය තෙල් ගන්න වාහන නතර කරාම ලූකස් දිනපු ලොතරැය කරන්න ඇවිත් පෙන්නනවා. රෑ වුණාම පේජ් එලිස් බෝඩිම ළඟින් දාලා යනවා. එලිස් බෝඩිමට ඇවිත් බලද්දී යාළුවෝ කට්ටිය පාටිකට ගිහින් බව දැනගන්න. එලිස් වොෂ් එකක් දාන්න ඇවිත් බලද්දී උඩ කොටසේ තිබුණු ඉනිමග පහතට වැටලා තියෙනවා දකින්න නිසාම ඉනිමග උඩට කරලා වහලා දානවා. එලිස් පේජ් එක කෝල් එකෙන් හේලිගේ ග්‍රාන්ට්ගේ බ්‍රේක්අප් එක ගැන කතා කරන ගමන් ඉන්න. මේ වෙලාවේ සාලෙන් සද්දයක් ඇහෙන නිසාම යාළුවෝ ඇවිත් කියලා හිතන එලිස් කාමරේ දොර ඇරලා බලනවා. එතනදී එලිස් උඩ තිබුණ ඉනිමග පහළට වැටලා තියෙනවා දකින්න. එලිස් සාලට යනවත් එක්කම එලිස්ට පිටුපස්සෙන් අමුතු ඡායාවක් බලන්න එනවා. ඒත් ලයිට් එක දාලා බලනවත් එක්කම ඡායාව අතුරුදහන් වෙනවා. එලිස් යාළුව විහිළු කරනවා කියලා හිතන් යාළුවන්ට කතා කරන ගමන් උඩ තිබුණ කොටසට ඉනිමග දිගේ නගින්න ගන්න. ඊළඟට ෆෝන් එකේ ලයිට් එක ගහන ගමන් බලන්න ගන්න. ඒත් එක්කම ඉතින් අමුතු ඡායාවක් යනවත් එක්කම එලිස් ඒ පැත්ත බලන්න ගන්න. එතනදී උඩින් සද්දයක් එන්න ගන්න. සාලේ ලයිට් නිවි පත්තු වෙලා නිවිලා යනවා. මේ නිසා පහළ බලන එලිස් ආයෙත් උඩ බලනවත් එක්කම උඩ කොටස පූජාව කරන තැනක් විදිහට වෙනස් වෙලා තියෙනවා දකින්න. එතෙන්දී එලිස් ටැරොට් කාඩ් කියවන වෙලාවේ මැදට ආව කාඩ් එක එතන තියෙනවා දකින්න. මේ නිසා එලිස් කාඩ් එක අතට අරන් බලනවත් එක්කම කාඩ් එකේ ඉන්න යක්ෂාත්මය එලිස්ව බය කරනවා. මේ නිසා එලිස් ඉනිමගෙන් පහළට වැටෙනවා. එතනදී යක්ෂ අත් දෙකකින් ඉනිමග උඩට ගන්න. එලිස්ට ටික දුරින් වැටලා තිබුණ ෆෝන් එකට මේ වෙලාවේ පේජ් කෝල් එකක් ගන්න නිසාම එලිස් බඩගාගෙන ගිහින් ෆෝන් එක ගන්නවත් එක්කම යක්ෂාත්මය එලිස්ව පස්සට ඇදලා ගන්නවා. ඊළඟට යක්ෂාත්මය එක දිගට එලිස්ට ඉනිමගෙන් පාර දීලා මරලා දාන්න. එලිස්ගේ මරණය ගැන දැනගන්න යාළුවෝ කට්ටිය දුක් වෙනවා. රෑ වුණාම පේජ්ගේ තනියට හේලි පේජ් එක නතර වෙනවා. ලූකස් මැට්ලා ඉන්න ගෙදරට දාලා යන්න පිටත් වෙනවා. එලිස් රෑ මතක් වෙන පේජ් කැසිලා හැරෙනවා. පේජ් හෙලිට එලිස් එක්ක හිටියනම් එලිස් අද හොඳින් ඉන්නවා කියනවා. මේ නිසා හේලි පේජ්ට වෙන්න තියෙන දේවල් වෙනවා කියලා පේජ්ට හේලිගේ පොඩි කාලේ කතාව කියන්න ගන්න. හේලි කියන්නේ පොඩි කාලේ තාත්තා අම්මගෙන් වෙන් වුණාට පස්සේ අම්මට පිළිකාවක් හැදුනා කියලා. අම්මා උසුල කරන්න බැලුවත් බැරි වුණා කියන හේලි දේවල් තේරුම් ගන්න ඕනි නිසාම ටැරොට් ශාස්ත්‍රය ඉගෙන ගන්න පටන් ගත්තා කියන. ටැරොට් වලින් අම්මව පිළිකාව නිසා මැරෙන බව තේරුම් ගත්තා කියන හේලි ඉරණම වෙනස් කරන්න බෑ කියලා පේජ්ට පැහැදිලි කරලා දෙනවා. ලූකස් යන ගමන් ඉද්දී පස්සෙන් කවුරු හරි එනවා වගේ දැනුන නිසාම පිටපස්ස බැලුවත් කවුරුත් නැති වෙනවා. ලූකස් කෝච්චි ස්ටේෂන් එක දිගේ ඇවිදින්න යන්න ගන්න. ඒත් එක්කම ලයිට් ඔෆ් වෙන්න ගන්නවා වුණත් ඒක ගණන් ගන්න නැති ලූකස් ඉස්සරහට යනවා. එතෙන්දී ලූකස් කළු ලෝගුවක් දාගත්ත කෙනෙක් කහ පාට ලාම්පුවක් එළියට ගන්නවා දකින. ඒත් එක්කම ලයිට් ඔෆ් වෙන ගමන් කළුවර වෙන්න ගන්න. ලූකස් යන පැත්තෙන් ලයිට් ඔෆ් වෙන නිසාම ඇතුල් වෙන්න තහනම් කියලා ගහලා තිබුණ දොරක් අරගෙන ඇතුල් වෙනවා. ඉස්සරහට ඇවිදින යන ලූකස් බිම තිබුණ පත්තරයක අද මැරනවා කියලා ෆොටෝ එකක් දාලා තියෙනවා දකින. ඒත් එක්කම අමුතු කටහඬකින් ලූකස්ගේ ටැරොට් රීඩින් එක ඇහෙන්න ගන්න. එතනදී යක්ෂාත්මයක් ලූකස්ව බය කරන නිසාම ලූකස් කෝච්චි පෙට්ටියක් ඇතුළට යනවා. ලූකස් ඉන්න කෝච්චි පෙට්ටිය ඇතුළටත් එන මේ යක්ෂාත්මය ලූකස්ව බය කරන්න ගන්න. එතනදී ලූකස් බය වෙලා කෝච්චියෙන් පහළට වැටෙනවත් එක්කම එතනින් ගිය කෝච්චියක වදින ලූකස් මැරෙනවා. ඊළඟ දවසේ ග්‍රාන්ට් හේලි දෙන්නා එලිස්ගේ මරණය ගැන කතා කරනවා. ඊළඟට එතනින් ග්‍රාන්ට් යන්න යද්දිම ලූකස්ගේ මරණය ගැන මෙසේජ් එකක් එනවා. ලූකස්ගේ මරණ පරීක්ෂණයෙන් පස්සේ පොලිසියෙන් යාළුවෝ කට්ටියගෙන් ලූකස් ගැන අහලා යාළුවෝ කට්ටියට පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්න කියන. යාළුවෝ කට්ටිය යාළුවෝ දෙන්නගේ මරණය ගැන කතා කරන්න ගන්න. එතනදී පැස්ටන් යාළුවෝ අතරම ඉන්න ඝාතකෙක් මේ වැඩේ කරනවා ඇත්තේ කියන නිසාම යාළුවෝ පැස්ටන්ට කටවහන් ඉන්න කියන. මැඩ්ලයින් යාළුවෝ දෙන්නගේ මරණයන් උනේ හදිසියන්තුරු නිසා කියන. එතනදී හේලිට ටැරොට් රීඩින් එකේදී කිව්ව දේවල් මතක් වෙලා ලූකස්ට ටැරොට් රීඩින් එකේ තිබුණු විදිහට වැරදි පාරක යන කතාව කියලා ලූකස් මැරුණේ වැරදි පාර ගිහින් තුම්ඩේක වැදිලා කියන. එතනදී ලූකස්ට ආර්ථික වාසි ලැබෙනවා කියලා රීඩින් එකේ කිව්ව විදිහටම ලූකස්ට ලොතරැයියක් ඇදුණු කතාව පැස්ටන් මතක් කරනවා. ඊළඟට හේලි එලිස්ගේ ටැරොට් රීඩින් එකේ තිබුණු විදිහටම එලිස් මැරලා හිටියේ ඉනිමග වැදිලා කියන. එතනදී කතා කරන ග්‍රාන්ට් උන දේවල් ගැන පොලිසියට කියන්න ඕන කියන. පැස්ටන් ලැප් එක ගන්නවත් එක්කම පැස්ටන්ගෙන් ලැප් එක ගන්න හේලි ටැරොට් රීඩින් නිසා මිනිස්සු මැරෙන එක ගැන ආටිකල් බලන්න ගන්න. එතනදී මෙක්සිකෝවේ ටැරොට් රීඩින් එකක් නිසා මිනිස්සු පිරිසක් මැරලා තියෙන ආටිකල් එකක් දකින. ආටිකල් එක ලිව්ව ඇල්මා ස්ට්‍රොම් කියන නම දකින කට්ටිය ඇල්මාගේ ෆෝන් එකට කෝල් ගත්තත් වැඩ කරන්නේ නැති වෙනවා. මේ නිසා යාළුවෝ කට්ටිය ඇල්මාගේ ගෙදර හොයාගෙන යන්න පිටත් වෙනවා. ඇල්මාගේ ගෙදර ළඟට එන යාළුවෝ කට්ටිය ඇල්මාට කතා කරනවා. ඇල්මා කතා කරාම හේලි දාලා තිබුණ ආටිකල් එක ගැන කියන නිසා ඇල්මා යාළුවෝ කට්ටියට එතන යන්න කියනවා. මේ නිසා හේලි ටැරොට් ගේම් නිසා යාළුවෝ දෙන්නෙක් මැරුණ කතාව කියනවා. එතනදී ඇල්මා යාළුවෝ කට්ටිය ගෙදර ඇතුළට ගන්න. හේලි ටැරොට් රීඩින් වල තිබුණු විදිහටම යාළුවෝ දෙන්නෙක් මැරුණා කියනවා. මේ නිසා ඇල්මා ටැරොට් රීඩින් කරේ කවුද අහලා කාඩ් කුට්ටම පෙන්වන්න කියනවා. හේලි කාඩ් කුට්ටම Tamanගේ ගන්න නෙවෙයි කියන නිසා ඇල්මා කාඩ් කුට්ටම ගැන හේලිගෙන් අහනවා. පරණ කාඩ් කුට්ටමක් කියන හේලි අතින් පාට කරලා තිබුණේ කියනවා. ඇල්මා රාශිය එක්ක තිබුණ ලී පෙට්ටියකද කාඩ් කුට්ටම තිබුණේ අහනවා. මේ නිසා හේලි ඇල්මාගෙන් කාඩ් කුට්ටම ගැන අහනවා. එතෙන්දී ඇල්මා පැය 48 තුළ මෙක්සිකෝ වල මරණයක් වුණා කියනවා. මරණ අතර සම්බන්ධ වුණේ විවාහ උත්සවයකදී ටැරොට් රීඩින් කරපේ කියනවා. ඊළඟ සතියාන්තයේ චාරිකාවකට ගිය යාළුවෝ කට්ටියක් ලී පෙට්ටියේ තිබුණ ටැරොට් කාඩ් කුට්ටමෙන් ගේම් කරලා එක්කෙනෙක් විතරයි බේරුනේ කියනවා.
හෙලි ඇල්මාගෙන් මේ දේවල් දැනගත්ත විදිහ අහනවා. මේ නිසා ඇල්මා චාරිකාව ගිය යාළුවෝ කට්ටියකින් බේරුණ කෙනා Taman කියන. යාළුවන්ගේ ටැරොට් රීඩින් කරත් Tamanගේ ටැරොට් රීඩින් එක කරපු නැති නිසා බේරුණේ කියන ඇල්මා හේතුව ටැරොට් කාඩ් වල තියෙන බව දැනගත්තම කාඩ් කුට්ටම විනාශ කරන්න හෙව්වත් පුරාවස්තු වෙලෙන්දේ කාඩ් කුට්ටම විකුණුවට පස්සේ හොයාගන්න බැරි වුණා කියන. ඊළඟට ඇල්මා ජ්‍යොතිෂ ශාස්ත්‍රකගේ රූපයක් පෙන්නලා ශාපයට ලක් වෙලා තියෙන මේ කාඩ් කුට්ටමේ කතාව කියන්න ගන්න. 1990ට හංගේරියාවේ රජ කෙනෙක්ට පෞද්ගලික ජ්‍යොතිෂ ශාස්ත්‍රයක් වුණ දක්ෂ කාන්තාවක් ටැරොට් පාවිච්චි කරලා කේන්දරයේ කියවන්න හිටියා කියන්නේ. මේ කාන්තාව රජතුමාගේ බිරිඳට දරුවා ඉපදෙන දවසේ දරුවා බිරිඳයි මැරෙනවා කියලා ටැරොට් රීඩින් බලලා කියන. මේ නිසාම රජතුමා ටැරොට් වෙනස් විදි වලට බලලා අනාවැකි වෙනස් කරන්න නියෝග කරනවා. ජ්‍යොතිෂ කාන්තාව ටැරොට් රීඩින් වෙනස් විදියට කියවන්න හැදුවත් මේ හැම රීඩින් එකකින්ම මරණය කියවෙන්න ගන්න. මේ නිසාම රජතුමා මේ ජ්‍යොතිෂ කාන්තාවේ දුවයි පිටුවහල් කරලා දාන. ටැරොට් රීඩින් වල විදියටම රජතුමාගේ බිරිඳට දරුවා හම්බ වෙන දවසේ දරුවායි බිරිඳයි මැරෙනවා. මේ නිසා ජ්‍යොතිෂ කාන්තාව ගුරුගම් කරලා දරුවායි බිරිඳයි මැරුවා කියලා හිතන රජතුමා මේ දෙන්නා මරන්න හොයන්න ගන්න. ජ්‍යොතිෂ කාන්තාව ඇවිත් බලද්දී දුවව මරලා ඉල්ලලා තියනවා දකින. මේ නිසාම රජතුමාගෙන් පලිගන්න හිතන මේ කාන්තාව පූජාව කරලා එතනදී සීදී විහානි කරගන්න. ඒත් එක්ක මේ කාන්තාවගේ ආත්මේ කාඩ් වලට එකතු වෙනවත් එක්ක මේ කාන්තාව රජතුමාගෙනුයි රජතුමාගේ ළඟ එගෙනුයි පලිගන්න. ඒකෙන් පස්සේ ජ්‍යොතිෂ කාන්තාවගේ ශාපයට ලක් වෙලා තියෙන මේ කාඩ් කුට්ටමෙන් රීඩින් කරන අයගේ ඉරණම වෙනස් වෙලා මැරෙන බව ඇල්මා යාළුවන්ට පැහැදිලි කරලා දෙනවා. මෙතනදී හේලි මේ ශාපයෙන් නතර කරන විදිය අහන. ඇල්මා කාඩ් කුට්ටම විනාශ කරොත් ශාපයෙන් නතර වෙලා ඉරණම වෙනස් කරගන්න පුළුවන් කියන. මේ නිසා යාළුවෝ කට්ටිය කාඩ් කුට්ටම තිබුණ ගෙදරට යන්න පිටත් වෙනවා. මැඩ්ලයින් වාහනේ යන ගමන් හේලි ටැරොට් රීඩින් එක කරද්දී වීඩියෝ කරගත්ත වීඩියෝ එක බලන්න ගන්න. පාල්මක් උඩින් යන ගමන් තියෙද්දී තාක්ෂණික දෝෂයක් නිසා මේ වාහනේ නතර වෙනවා. ඒත් එක්කම වීඩියෝ එකේ හේලි තාක්ෂණික දෝෂ මැඩ්ලයින්ට වෙන්න පුළුවන් කියන කතාව ඇහෙන්න ගන්න නිසාම මැඩ්ලයින් කලබල වෙනවා. එතනදී මැඩ්ලයින් ඉන්න තැන වීදුරුවේ මිනිහෙක් එලිලා ඉන්න විදිහේ රූපයක් ඇඳෙන්න ගන්න. මේ නිසා බය වෙන මැඩ්ලයින් වාහනෙන් බැලලා දුවන්න ගන්න. ඒත් එක්කම වාහනේ වටේ තියෙන සෙන්සර් වලින් සංඥාවක් පෙන්වන්න ගන්න. වාහනේ වට 아무තු දෙයක් අරගෙන ගන්න. එතෙන්දි මැඩ්ලයින්ගේ ටැරොට් රීඩින් එකේ හිට එල්ලුණු මිනිහාගේ යක්ෂාත්මේ වාහනේ වීදුරුවට පාර දීලා මැඩ්ලයින් දුවන පැත්තට යන නිසාම වාහනෙන් බහින යාළුවෝ කට්ටිය මැඩ්ලයින් පස්සෙන් දුවන්න ගන්න. ඒත් එක්කම පාලමුඩින් එන යක්ෂාත්මේ මැඩ්ලයින්ගේ බෙල්ලට ලණුවක් දාලා උඩට ඇදලා ගන්න. යාළුවෝ මෙතනට එනවත් එක්කම බෙල් හිර වෙලා මැරලා ඉන්න මැඩ්ලයින්ගේ සුර පහත් වෙනවා. ඒත් එක්කම යක්ෂාත්මේ උඩින් ඇවිත් යාළුවොන්ව බය කරන නිසාම යාළුවෝ කට්ටිය තෙන් දුවලා යනවා. හේලි ටැරොට් රීඩින් එකේ තිබුණු විදිහටම මැඩ්ලයින්ට එල්ලුණ මිනිහාගේ රූපයේ තියෙන යක්ෂාත්මේ පහර දුන්නා කියන. ඒත් එක්කම ටැරොට් රීඩින් නිසා මරණ වෙන බව තේරුම් ගන්න ග්‍රාන්ට් කාඩ් කුට්ටම විනාශ කරන්න ඒ ගෙදරට ඉක්මනට යමු කියන. එතෙන්දී හොස්ටල් එකට ගිහින් කාමරයට වෙලා ආරක්ෂිතව හිටියාම මේකෙන් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් කියන පැස්ටන් යාළුවා ඉන්න කිව්වත් එතනින් යනවා. යාළුවෝ තුන් දෙනා ගෙදර හොයාගෙන යන්න ගන්නවා. ග්‍රාන්ට් මේ වෙද්දිත් ඒ ගෙදර වෙන කට්ටියක් රෙන්ට් එකට අරන් නැති කියන. මේ නිසා පේජ් ඒ ගෙදර Taman රෙන්ට් එකට ගත්තා කියන. පැස්ටන් හොස්ටල් එකට ඇතුල් වෙනවත් එක්කම අමුතු සද්ද වටපිටා වෙන්න යන්න ගන්න. පඩිපෙළ නගින පැස්ටන් කන්නාඩියෙන් පස්සෙන් එන්න අමුතු පුද්ගලයෙක් දකින. පස්ස බලන පැස්ටන්ගේ රීඩින් එකේ තිබුණු විදිහටම ජෝකර් කෙනෙක් පැස්ටන් දිහා බලන් බෙල්ල කරකවන්න ගන්න. මේ නිසා බය වෙන පැස්ටන් දොර අරින්න බැලුවත් දොර ඇරෙන්නේ නැති නිසාම ලිෆ්ට් එකෙන් උඩට යන්න ගන්න. ඒත් එක්කම ලිෆ්ට් එක එක තට්ටු වලට යන්න ගන්නවත් එක්කම හේලි කිව්ව ටැරොට් රීඩින් එක පැස්ටන්ට ඇහෙන්න ගන්න. ලිෆ්ට් එක තට්ටු වලට ගිහින් දොර ඇරෙනවත් එක්කම ජෝකර් පැස්ටන්ව බය කරන්න ගන්න. ටික වෙලාවකින් ලිෆ්ට් එකේ ලයිට් ඔන් ඔෆ් වෙන්න ගන්න. ඊළඟට ජෝකර් ලිෆ්ට් එක කඩාගෙන පැස්ටන් ඉන්න තැනට එනවා. යාළුවෝ වාහනේ යන ගමන් පැස්ටන්ට කෝල් ගත්තත් ෆෝන් එක වැඩ නැති නිසාම පැස්ටන්ගේ ජීවිතේ නැති වෙලා බව යාළුවෝ කතා වෙනවා. ගෙදරට එන යාළුවෝ තුන් දෙනා ටැරොට් කාඩ් කුට්ටම හොයාගන්න. ඊළඟට කාඩ් කුට්ටම විනාශ කරන විදිය ගැන කතා කරන්න ගන්න. ඉතින්දි පේජ් වෙබ්සයිට් එකක ආටිකල් එකක් බලලා ගින්දරට දාලා පිච්චුවම ශාපය අයින් කරන්න පුළුවන් කියන. මේ නිසා හේලි මේ කාඩ් කුට්ටම ගින්දරට දැම්මත් පිච්චෙන්නේ නැති වෙනවා. එතනදී උදව් ඕනි කියන හේලි ඇල්මට කතා කරනවා. මේ තුන් දෙනා ඇල්මා යනකන් යාළුවෝ කට්ටියගේ පරණ වීඩියෝස් බලන්න ගන්නවත් එක්කම හේලි යාළුවෝ ඔක්කොම නැතුව පාළුවක් දැනෙනවා කියනවා. ඇල්මාවම එල්ලුණු මිනිහාගේ යක්ෂ රූපේ මැඩ්ලයින් මරපු කතාව හේලි කියනවා. ඇල්මා එතනදී ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ශාපේ නිසා ටැරොට් රීඩින් එකේ ඉන්න කාඩ් එකේ ඉන්න රූපේ විදිහට මේ යක්ෂාත්මය වෙනස් වෙනවා කියන. මේ නිසා පේජ් Taman හොයාගෙන එන්නේ මැජික් කාර්යය කියනවත් එක්කම ග්‍රාන්ට් යක්ෂාත්මය වගේම හේලිට ආවේ මරණය කියනවා. කාඩ් කුට්ටම ගන්න ඇල්මා කාඩ් කුට්ටමෙන් ජ්‍යොතිෂ කාන්තාවගේ ආත්මය අයින් කරන්න පූජාව කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් එතන තිබුණ පුටුවේ ජ්‍යොතිෂ කාන්තාවගේ ආත්මය ඉන්නවා මේ කට්ටිය දකින. ඒත් එකම ඇල්මා Tamanට හෙල්ලෙන්නවත් බෑ කියන. ජ්‍යොතිෂ කාන්තාවගේ ආත්මය කාඩ් කුට්ටමෙන් ඇල්මාගේ ටැරොට් රීඩින් එක කරන්න ගන්නවා. එතනදී ප්‍රධාන කාඩ් එකේ කඩු 6ක් යනලා තියෙන පින්තූරයක් එනවා. මේ නිසා ඇල්මා හේලි දිහා බලලා සමය වෙන්න කියනවත් එක්කම ජ්‍යොතිෂ කාන්තාවගේ ආත්මය ඇල්මා පස්සට ඇදලා ගන්නවා. යාළුවෝ තුන්දෙනා ඉතින් දුවන්න ගන්නවත් එක්කම කඩු 6ක් යනලා මැරලා ඉන්න ඇල්මාගේ ශරීරය ඉස්සරහට වැටෙනවා. එතනදී යාළුවෝ තුන්දෙනා දුවන්න ගන්නවත් එක්කම පේජ් එක පැත්තකටත් හේලි ග්‍රාන්ට් මොයි තව පැත්තකටත් වෙන්න වෙනවා. පේජ් නැති බව දකින හේලි නතර වුණත් පස්සෙන් යක්ෂාත්මය වෙන බව දකින නිසා මෙතනින් දුවන්න ගන්න. පේජ්ට හේලි උදව් කරන්න කියන කටහඬ ඇහෙන්න ගන්න නිසාම පේජ් ඒ පැත්තට යනවා.
හේලි ග්‍රාන්ට් දෙන්න කාමරයකට ගිහින් දොරට අල්මාරියක් හරස් කරනවා. පේජ් හේලිගේ කටහඬ ඇහෙන්නේ කාමරය ඇතුළට යනවා. ඒත් එක්ක මෙතන තිබුණ බල්බ් එක කුඩු වෙලා පේජ්ගේ හැට බල්බ් එකේ කෑලි වැටෙනවා. එතනදී පේජ්ට පේන එක අඩු වෙනවත් එක්කම ඉස්සරහට යන්න ගන්න. පේජ් මැජික් සංදර්ශනයක් තියෙන තැනකට ඇවිත් ඉන්නවා දකිනවා. මේ නිසා පේජ් එතනින් යන්න හදනවත් එක්කම පේජ්ගේ කකුලට මාංචු දෙකක් වැටෙනවා. එතනින් බඩගාගෙන යන පේජ් එතන තිබුණ පෙට්ටියක් ඇතුළට ගෙන් හැංගෙනවා. එතනදී මැජික් කාර්යය ඇවිත් පේජ් ඉන්න පෙට්ටියේ සිදුරෙන් පේජ් දිහා බලන. ඊළඟට මේ පෙට්ටිය මැජික් සංදර්ශනයේ තියෙන වේදිකාවට අරගෙන යනවා. පීයක් ගන්න මැජික් කාර්යය පේජ් ඉන්න පෙට්ටියට අනින්න ගන්න. ඒත් එක්කම පේජ් මේ පෙට්ටියේ හිර වෙනවා. මැජික් කාර්යය පීයෙන් මේ පෙට්ටිය දෙකට කපනවත් එක්කම පේජ්වත් දෙකට කැපිලා යනවා. මැජික් කාර්යය පෙට්ටියේ කොටස් දෙක දෙපැත්තකට කරනවත් එක්කම පේජ්ගේ ශරීරයේ කොටස් දෙක දෙපැත්තකට වෙන වෙනවා. පේජ්ගේ කෑ ගහන සද්දය අහුන් හේලි පේජ්ගේ ජීවිතය අවසන් බව දැනගන්න. ඊළඟට දෙන්න මැරෙන්න ඉන්න බව තේරුම් ගන්න හේලි ග්‍රාන්ට් පරණ දේවල් කතා කරන්න ගන්න. කාඩ් කූට්ටමෙන් කේන්දර කියවන කාට වුණත් ශාපෙන නිසාම හේලි ජ්‍යොතිෂ කාන්තාවගේ කේන්දරය කියවලා ශාපය ආපහු ජ්‍යොතිෂ කාන්තාවටම හරවමු කියන. මේ නිසා ග්‍රාන්ට් කාඩ් කූට්ටම ළඟට නොයා මේ තැන විමු කියන. හේලි කොහොමද මැරෙන්න ඉන්න එකේ උත්සාහ කරලා බලමු කියන. එතනදී ග්‍රාන්ට් හේලි කලින් කිව්ව දෛවය වෙනස් කරන්න බැරි කතාව මතක් කරලා දෙන්න. මේ නිසා මම්මා ගැන මතක් කරන හේලි පිළිකාවක් හැදිලා හිටියත් අම්මා කවදාවත් බලාපොරොත්තු අතහැරියේ නැහැ කියන. මේ විදිහට දෙන්න කතා කරන ගමන ඉන්නවත් එක්කම යක්ෂාත්මයේ ග්‍රාන්ට් ජනේලේ කඩලා ඇදලා ගන්න. හේලිය තෙන් දුවන්න ගන්නවත් එක්කම මරණයේ යක්ෂාත්මයේ හේලි පස්සෙන් එන්න ගන්න. හේලි අල්ල ගන්න යක්ෂාත්මයේ හේලිය බෙල්ලෙන් උස්සන්න ගන්න. ඒත් එක්කම එතනට එන ග්‍රාන්ට් මේ යක්ෂාත්මයට පහර දෙනවා. ඊළඟට කේන්දරයේ කියවන එක ගැන බලන්න කියන ග්‍රාන්ට් යක්ෂයාත් එක්ක සටන් කරලා හේලිට වෙලා වරන් දෙන්නම් කියන. යක්ෂයා ග්‍රාන්ට් පහර දෙනවා. ඊළඟට ගිනි ගොඩක් තියෙන තැනකට ඇදගෙන යන්න ගන්න. හේලි ජ්‍යොතිෂ කාන්තාවගේ කේන්දරයේ ටැරොට් වලින් කියවන්න ගන්න. ඒත් එක්කම ජ්‍යොතිෂ කාන්තාවගේ ආත්මයේ හේලින තැනට එනවා. ඊළඟට හේලි උස්සලා ළඟට ගන්න ආත්මයේ හේලිගේ බෙල්ල මෙරිකන්න ගන්න. ග්‍රාන්ට් ගිනි මැලේ ළඟට ලං කරනවත් එක්කම අත් ගොඩක් ඇවිත් ග්‍රාන්ට්ව ගිනි මැලේ ඇතුළට අදින්න ගන්න. ජ්‍යොතිෂ කාන්තාවගේ කේන්දරයේ ප්‍රධාන කාඩ් එක විදියට මරණේ කාඩ් එක ඇවිත් තියෙනවා දකින්න හේලි මෙතනින් මේ හැම දෙයක්ම ඉවරයි කියනවා. ඒත් එක්කම ජ්‍යොතිෂ කාන්තාවගේ කේන්දරයේ ටැරොට් ශාපයට ලක් වෙන්න ගන්න. පූජාව කරපු තැන 아무තු විදියට වෙනස් වෙනවත් එක්කම හේලි ජ්‍යොතිෂ කාන්තාවගේ ආත්මයට වෛරය වෙනුවට අත්හැරීම තොරගන්න පුළුවන් කියනවා. ජ්‍යොතිෂ කාන්තාවට පරණ දේවල් මතක් වෙන්න ගන්නවත් එක්කම මේ කාන්තාව හේලිව අතාරිනවා. ඒත් එක්කම ග්‍රාන්ට් හේලි වල්ල ගන්න. ජ්‍යොතිෂ කාන්තාවගේ ශාප ඉවර වෙනවත් එක්කම ජ්‍යොතිෂ කාන්තාව දුවත් එක්ක පිට වෙලා යනවා. එතනදී ටැරොට් කාඩ් කූට්ටමත් පිච්චිලා විනාශ වෙනවා. ග්‍රාන්ට් හේලි දෙන්න ඇවිදගෙන යන ගමන් නගරයට යන්න තියෙන දුර ගැන කතා කරන්න ගන්න. ඒත් එක්කම කාර් එකක් එනවා දකින නිසාම ග්‍රාන්ට් කේන්දරයේ අඳුරු පාර කතාවක් තිබුණා කියලා ශාපේ තාමත් වැඩ කරනවා කියලා බය වෙනවා. එතනදී වාහනය ඇවිත් ඉස්සරහින් නතර කරනවා. පැස්ටන් වාහනෙන් බෑලා මේ දෙන්නට කතා කරනවා. මේ දෙන්න පැස්ටන් බේරන විදිය අහනවා. පැස්ටන් හේලි රීඩින් එකේ කිව්ව විදියටම කලබල වෙන්නේ නැතුව වැඩ කරා කියනවා. ඊළඟට යාළුවෝ තුන්දෙනා වාහනෙන් යන්න පිටත් වෙනවා. හේලි පැස්ටන්ට ජ්‍යොතිෂ කාන්තාවගේ ශාප ඉවර වෙලා කාඩ් කුට්ටම විනාශ වුණා කියනවා. මොනවා වුණත් නැති වුණ යාළුවන්ව ආයෙත් ගේන්නන්න බැරි බව කතා වෙනවත් එක්කම මේ මූවි එක මෙතනින් අවසන් වෙනවා.